සුබ දවසක් වේවා ඔබ සැමටම. අපි ජීවත් වෙන්නේ ඉතාමත් තුවාල කරන වේදනාවට පත් කරන ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපි විවිධ හේතු නිසා අපේ හදවත් බිඳෙනවා. බොහෝ මනුෂ්‍යයන්ගේ වචන වලින් අපේ හදවත් තුවාල වෙනවා. ඒ අතරේ අපි දකින බොහෝ වෙලාවට බොහෝ මිනිස්සුયો අතීතයේ ඇති වුණා වූ වේදනාවල් තුළ වුන් ජීවත් වෙනවා. ඔවුන් අතීතයට ඔවුන් අමතක කරන්න කැමති නැහැ. ඔවුන් තවමත් අතීතයේ රිදිච්ච ස්ථානවල වුන් ජීවත් වෙනවා. අද දවසේ ඔබ අතීතයෙන් එළියට එන්න අවශ්‍යයි. ඔබ ආශිර්වාදලත් අනාගතයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ රිදුනා වූ බිඳුනා වූ සිත් වේදනාවට පත් වුණා වූ අතීතයෙන් ඔබ එළියට ඇවිල්ලා ඔබ ඉදිරියේ ජයග්‍රාහී ගමනක් උදෙසා ඔබ පියවරක් තබන්නට අවශ්‍යයි. අපි දකින බොහෝ සමාජය තුළ අපට දකින්න ලැබෙනවා බොහෝ මිනිස්සුયો මනුෂ්‍යයන්ගේ එහෙම නැත්නම් පවුල තුලම එහෙම නැත්නම් පාසල තුල කුඩා අවධිය තුල ඔවුන්ගේ විවිධ හේතු නිසා ඔවුන්ගේ අතුලාන්තය බිඳීම් වලට පත් වෙලා තිනවා. එහි ප්‍රතිඵලයක් තමයි සැකය, අධික කේන්තිය, ඒ වගේම අනාරක්ෂිත බව, ඒ වගේම තමාට දොස් තැබීම, ඒ වගේම මේ ආකාරයෙන් බොහෝ ජීවිතයේ අතීතයේ සිත් වේදනා තුළ ජීවත් වෙමින් සිටිනවා. ඔවුන් වර්තමානයේ ජීවත් වුණත් ඔවුන් මනසින් ඔවුන්ගේ ජීවිතයේ අතීතය තුළයි සිටින්නේ. ඊට හේතුව තමයි ඔවුන්ට අමතක කරන්න බැරි අතීතයක් තිබෙනවා. ඒ තමයි අපේ ජීවිතයේ අපට ඊටාම අපේ මනසට තදින් කාව වැදුනා වූ දේවල් අපේ මනසින් අයින් කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි අපිටම දොස් තබා ගන්නවා. අපි අනිත් අයට දොස් තබනවා. අපි හැමතිස්සෙම විවේචනය කරනවා. අපි අනිත් අයව නින්දාවටපත් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට අපේ ජීවිතේ අපි අතීතේ හිරවෙච්ච ස්ථානවල සිටිනවා. ප්‍රියදර සහෝදර සහෝදරිනි, ඔබට සුභාරංචියක් තිබෙනවා. ඒ තමයි ශුද්ධ ලියවිල්ල මෙන්න මෙසේ සඳහන් කරනවා. ගීතාවල 147 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ මෙන්න මෙසේ කියනවා. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක. ප්‍රියදර සහෝදර සහෝදරිනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන පිණිස. උන්වහන්සේ දන්නවා අපේ හදවතේ තුවාලය. අපි දන්නා මනුෂ්‍යයන්ට තේරෙන්නේ නැහැ අපේ හදවතේ බිඳුණු තැන්. බොහෝ වෙලාවට මිනිස්සුયો ඒ බිඳුණු අයව ප්‍රතික්ෂේප කරනවා. මොකද බිඳුණු අයගේ හැසිරීම් රටාව සහ ඔවුන්ගේ කල්පනාව නිසා, ඔවුන්ගේ ආකල්ප නිසා මනුෂ්‍යයන්ගෙන් ඒ ප්‍රතික්ෂේපයන් වලට උන් අසු වෙනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ සමාජය තුළ බොහෝ තැළුණු බිඳුණු සිත් වේදනාවට පත් වුණා වූ අය සිටිනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද උදෑසන ඔබට සුභාරංචියක් තිබෙනවා. සමට ඔබට තවමත් අතීතය අමතක කරන්න බැරුව ඇති. ඔබට දෙවියන් වහන්සේගේ වචනේ මේ ආකාරයෙන් සඳහන් කරනවා. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන බව. උන්වහන්සේ ඔබගේ තුවාල බඳින බව. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා උන්වහන්සේ තුවාල සිත් වේදනා අතරින් ගමන් කළ නිසා ඔබේ දුක, ඔබේ වේදනාව, ඔබේ තැලෙන ස්වභාවය, ඔබේ බිඳුණු ස්වභාවය උන්වහන්සේට දැනෙනවා. එම නිසා අද දවසේ ඔබ තවමත් අතීතයේ ජීවත් වෙනවා නම්, ඔබ අතීතයේ තුල නම් හිර වෙලා ඉන්නේ, ඔබේ අනාගතයේ ඉදිරියට යන්න ඔබට බාධාවක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද යක්ෂයා අපේ ජීවිතයේ අතීතය වර්තමානයට අරගෙන වර්තමානයේ හසුරුවලා අපේ අනාගතේ නාස්ති කරනවා. එම නිසා ඔබගේ බිඳුණු ඒ අතීතයෙන් ඔබ එළියට එන්න ඔබට හොඳ අනාගතයක් උන්වහන්සේ පිළියෙල කරන්න යනවා. ඒ වගේම ඔබගේ හදවත සුව කරන්න උන්වහන්සේට පුළුවන්. ඒ වගේම ශුද්ධ පවුල්තුමා පිලිප්පි පොතේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. මම තවමත් අල්ලාගත්තිමි නොසිටිමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහ තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් දිනුම් පළ කරා දුවමි. ශුද්ධ පවුල්තුමා කියන්නේ අතීතය පැත්තකින් තියලා, අතීතය
තියෙන දේවල් අමතක කරලා ඉදිරියේ බලාගෙන ගමන් කරමු කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, ඔබට අද දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට උපකාර කරන්න යනවා. මක්නිසාද උන්වහන්සේ තැළුණු බිඳුණු හදවතක් උන්වහන්සේ සුළු කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබේ බිඳුණු තත්ත්වයේ දකිනවා. ඔබට ජයගන්න බැරුව තිබෙන, ඔබට ඒ ඉදිරියට ජයග්‍රාහිකව ගමන් කරන්න බැරුව තිබෙන අතීතයේ තත්ත්වයන් උන්වහන්සේ දන්නවා. සමහරට ඔබ පවුලෙන් ප්‍රතික්ෂේප වෙලා ඇති. සමහරට ඔබගේ අසල්වාසී, ඔබගේ මිත්‍රයෝ ඔබ ප්‍රතික්ෂේප කරලා ඇති. නමුත් ඔබගේ හදවත තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේට ඔබගේ හදවතේ සියලු වේදනා, සියලු බර, සියලු වෙහෙස උන්වහන්සේගේ අභිමුඛයේ තබන්න. උන්වහන්සේට ඔබගේ සිත බාර දෙන්න. උන්වහන්සේ ඔබව බාර ගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ තැළුණු බිඳුණු හදවත් තිබෙන වේදනාවටපත් වූවන්ව සුව කරන පිණිසයි උන්වහන්සේ ආවේ. ඒ නිසා උන්වහන්සේ ඔබ සමග සිටින්න යනවා. ඔබට උපකාර කරන්න යනවා. ඔබව සනසන්න යනවා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, අද දවසේ ඔබට උන්වහන්සේගේ දිව්‍යමය වචනයෙන් ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ඔබගේ බිඳුණු හදවත සුව කරන පිණිස උන්වහන්සේගේ ශක්තියත් බලයත් ඔබ සැමට දෙන සේක්වා. හොඳයි, මම ඔබ වෙනුවෙන් අද මම යාඥා කරන්න යනවා. අහසත් පොළොවත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන දයාවන්ත දෙවි පියාණනේ, ඔබ වහන්සේට මේ ආශිර්වාදලත් උදෑසන ඔබට ස්තුති කරනවා. ස්වාමිනී, අද දවසේ ඔබ වහන්සේ යම් කෙනෙක් අතීතය තුල සිත් වේදනාවට, ස්වාමිනී අතීතයේ මනුෂ්‍යයන්ගේ වචන වලින් හෝ එසේ නැත්නම් යම් ක්‍රියාවකින් හෝ ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතයේ සිත් වේදනාවට පත් වුණාද, ස්වාමිනී ඔවුන්ට ආශිර්වාද කළ මැනව. ඔවුන්ට අතීතයේ අමතක කරන්න බැරි අමිහිරි අත්දැකීම් තවමත් තිබෙනවද? මම යාඥා කරනවා ඒ හැම අමිහිරි අත්දැකීමක්ම ඔවුන්ගේ ජීවිතෙන් ඉවත් කරගන්න පිණිස ශුද්ධාත්මයන් වහන්සේ උපකාර කළ මැනව. පියාණනි, මම ඔබගේ දෑතට අද දවසේ බාර කරනවා. ඔබ වහන්සේ ස්වාමිනී මේ වචනේ අසන හැම කෙනෙක්ටම ඔවුන්ට ඔවුන්ව තේරුම් ගන්න උපකාර කළ මැනව. ස්වාමිනී, ඔබ වහන්සේ වෙතට ලං වෙන්න, ඔබගේ ප්‍රේමයේ අඳුර ගන්න, ඔබගේ ප්‍රේමයේ තුලින් ජය ගන්නට මේ සියලුම සහෝදර සහෝදරයන්ට උපකාර කළ මැනව. ස්වාමිනී, අපි යාඥා කරනවා. ඒ වගේම ස්වාමිනී, ඔවුන්ගේ සිත් වේදනා, ඔවුන්ගේ ගාවිනා, ඔවුන්ගේ සියලු ඒ කඳුළු ඔබ පිස දමන්න ඔබ විශ්වාසවන්තව සිටින බැවින් ස්වාමිනී, මම යාඥා කරනවා. ඒ හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේගේ කරුණාවත් ආශිර්වාදයත් ඔබ වහන්සේගේ ආලේපයත් ඔවුන් මත තැබුව මැනව. ස්වාමිනී, ඉදිරිය බලා ගමන් කරන පිණිස අතීතයේ රිදුණු ස්ථාන අමතක කර දමන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ උන්ට උපකාර කළ මැනව. ඔබගේ බල සම්පන්න දෑතට අද උදෑසන ස්වාමිනී මේ වචනේ අසන සියලුම දරුවෝ මං ඔබගේ අතට බාර කරන්නම ඔබ වුන් සියලු දෙනාට ආශිර්වාද කළ මැනව. ඔබගේ ශුද්ධ උදෑතට මේ සෑම කෙනෙක්ම බාර කරන්නම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්.